අරුණයි සඳුනි නිස්කලංක තැනක නතර වුණා අරුණගේ ආදර කතාව කියන්න. ඉතින් අරුණ කියන්න දැන් ඔයාගේ ආදර කතාව බලන්න. මේක කොහෙන් පටන් ගන්නද කියනම් මට තේරෙන්නේ නෑ. හැබැයි එන විදිහකට මං කියන්න. කොහොම කිව්වත් කමක් නෑ අරුණ. මොකද ඕකේ මුලැමැදාක ගලපන්න පිටපතක් ලියන නෙමෙයිනේ මං අහන්නේ. සඳුනි නොදැනුවත්වම අරුණගේ වුණට පුංචි හිනාවකුත් නැව්වා. අනේ ඵලයන් බං. මගේ නිමාගේ ආදර කතාව පටන් ගත්තේ ඉස්කෝලේ යන කාලේ. ඒක හරි ලස්සන ආදර කතාවක් බං. නිමේෂ අපි ඉස්කෝලේට ආවේ අලුතින්. මං එතකොට 10 වසරේ. එයා හිටියේ 9 වසරේ. දවසක් නිමා අපේ සාහිත්‍ය සංගමයේ කතාවක් කරා. මට එදා නිමාව දැකපු දා ඉඳන් පුදුම ආදරයක් දැනුනේ. ඒ ඇස් දෙකට මාර්ම විදියට මං ආදරය කළා. ඇත්තට ඉතින් උඹ කොහොමද බා නිමේෂගෙන් කැමැත්ත ඇහුවේ? අම්මෝ ඒ කාලේ නම් ලොකු කට්ටක් කෑවා මම. නිමාගේ හොඳම යාළුවා අරලියා. ඒකේ අපේ ප්‍රිෆෙක්ට් කෙනෙක්. මං හෙඩ් ප්‍රිෆෙක්ට් නිසා අරලියාගෙන් පුංචි විස්තර ටිකක් නම් නිමා ගැන හොයාගත්තා. කොහොම හරි ඉන්න තරත් මං හොයාගෙන මමයි මගේ යාළුවෙකුයි දවසක් ඒ පාරෙන් ගියා. කොහොම හරි නිමාලගේ ගෙදරටම ගිහින් බෙල් කරා. බෙල් කරාම දොර ඇරියේ නිමාගේ තාත්තා බං. අංකල්ව දැක්ක ගමන් මගේ ඇඟ සීතල වෙලා ගියා. ලොවෙත් නැති බොරුවක් ඊට පස්සේ මට කියන්න උනා. අන්තිමට දන්නේ නැති ගෙදරක පාරකුත් හොයාගෙන අංකල්ගේ යාන්තමින් බේරුණා. අපි ගේට්ටුවෙන් එළියට එනවත් එක්කම නිමා ගේට් එක ළඟ හිටගෙන හිටියා. මම හිතන විදියට එදා යා ක්ලාස් ඇරලා තමයි ඇවිත් හිටියේ. හැබැයි නිමා මාව දැක්කම හොඳටම බය වුණා. මොකද එයා දන්නේ මං ස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් කියලානේ. මොකක් හරි ප්‍රශ්නයක් කියලා තමයි නිමා හිතුවේ. අනිත් දවස් ඉස්කෝලේ ගියාම නිමයි එයාගේ යාළුවෙන් මාව හම්බෙන්න ආවා. නිමේෂ එනවා දැකලා මට පට්ට විදියට බය හිතුණා බා. අයියේ ඔයා අපේ ගෙදර ආවා නේද ඊයේ? මම දැක්කා. මොකක් හරි ප්‍රශ්නයක්ද අයියේ? නෑ. අපි මේ පැත්තට ගියා මගේ යාළුවෙක්ගේ ගෙයක් හොයාගෙන. දන්නේම නැතුව ඔයාලගේ ගෙදර ගිහින් තමයි අහලා තින්නේ. අම්මෝ එහෙනම් කමන්නේ. මං බය වෙලා හිටියේ මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ කියලා. නිමේෂ එහෙම කියලා යන්න ගියා. ඒත් මට එයාගෙන තිබ්බ කැමැත්ත වැඩි වුණා මිසක අඩු වුණේ නැහැ. ටික දවසකට පස්සේ එයා ක්ලාස් යන වෙලාවක් බලලා මං ගියා ආයි ගෙවල් පැත්තට. ඒ පාරේ ඉන්නකොට ඔන්න නිමේෂා ක්ලාස් වලට එනවා. එදා නම් මට බයත් හිතුණා. ඉතින් උඹ යවුවද? මට කටට වචනාවේ නෑ බං. මං කලින් පුරුදු වුණා. ඒත් ඒ වෙලාවේ වචන කොහේ ගියාද කියලා හිතා ගන්න බැරුව ගියා. මාරු බං උඹ. අයියෝ අහන්න බැරි වුණාද? නෑ මං කොහොම හරි කිව්වා. ඊට පස්සේ නිමා හා කිව්වද? නෑ හා කිව්වේ නෑ. මං ඒක ඇහුවට පස්සේ එයා ආවට වැඩිය වේගෙන් ඉක්මනින්ම ගෙදර යන්න ගියානේ. නෑ නෙමෙයි යෝ. පහුවදා ඉස්කෝලේ ගියාම නිමේෂ මගේ මූණවත් බැලුවේ නෑ. කොහොම හරි මට මතක හැටියට නිමේෂා සති ගානක් යනකම් මගේ මූණවත් බැලුවේ නෑ. හැබැයි ඉතින් එහෙම කියලා මං එයාගේ මූණ බලන්න ගියෙත් නැහැ. ඔන්න ඔය අතරේ අපේ ඉස්කෝලේ කතික තරගයක් සෙට් වුණා. මේ කතික ටීම් එකේ මමයි නිමේෂයි දෙන්නම හිටියා. ඒත් ඉතින් මම නිමේෂත් එක්ක එහෙම ලොකුවට කතා කරන්න ගියේ නෑ.
ආදරයක් තිබුණත් බං ඒක හිත ඇතුළෙම හංගගෙන මං හිටියේ. කොහොමින් හරි කම්පිටිෂන් එකේ ෆයිනල් එකටත් ආවා. මේ ෆයිනල් එක තිබ්බේ අපේ ඉස්කෝලේත් එක්ක නෙමෙයි වෙන ඉස්කෝලයක් එක්ක. ඒ ටීම් එකේ හිටපු හෙඩ් ප්‍රිෆෙක්ට් මගේ හොඳම යාළුවා. මූ මගේ ළඟට ඇවිත් අහනවා නිමාව යාළු කරලා දෙන්න බැරිද කියලා. ඌ කියනවා නිමාව යාළු කරගන්න සපෝට් කරන්නලු. ඉතින් ඔයා සපෝට් කරා දරුණ? එක පැත්තකින් ඌ මගේ හොඳම යාළුවා. අනිත් පැත්තෙන් ඌ සපෝට් කරන්න කියන්නේ මං ලව් කරන කෙල්ල. මං ඌට සපෝට් කරන්නම් කිව්වා. හැබැයි එහෙම දෙයක් නම් මං කරේ නෑ. පස්සේ ඌම ඇවිත් නිමාගෙන් අහලා තිබුණා. ඉතින් නිමා කැමැත දුන්නද? නෑ. නිමා කැමැත දීලා තිබුණේ නෑ. කොහොම හරි ඒ වෙලාවෙම අරලියා මගේ ගාවට දුවගෙන ඇවිල්ලා කිව්වා නිමා හොඳටම අඬනවා කියලා. ඊට පස්සේ ඉතින් මං නිමාව බලන්න ගියා. ලැජ්ජයි. ඒත් ඉතින් මම මෙතනදී හිතුවේ ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් හැටියට මට වගකීමක් තියෙනවනේ බලන්න. ඒ නිසා ඉතින් මං නිමාව බලන්න ගියා. මං යනකොට නිමේෂ අඬා හිටියා. මට මතකයි. හතු වෙලා තිබ්බ ඒ ඇස් දෙක නම් මට ඒකව දැකලා පට්ට විදියට දානන් දුක හිතුණා. නිමේෂ මොකද මේ අඬන්නේ? මොකද උනේ? මට කියන්න බය වෙන්න එපා. අරුණායේ මට සචින් කියලා අයියා කෙනෙක් මේ ලියුම දුන්නා. අප්පට සිරි. ඌ ඒ ටිකට නිමේෂ ලියුමකුත් දීලා දාරුණා. ඔව් සඳුනි. මං ඉතින් ඇහුවා නිමේෂගෙන් ඇයි අඬන්නේ කියලා. මං එහෙම අහනකොට නිමේෂගේ ඇඬිල්ල වැඩි වුණා බං. හරි නිමේෂ අඬන්න එපා. මං කතා කරන්නම් මේක ගැන. බය වෙන්න එපා. අනික ඔයා ඔහොම අඬන්නේ මොකටද? ඔයා මෙතන වැරද්දක් කළා නෑනේ. මං වැරද්දට අඬනවා නෙමෙයි අයියේ. එහෙනම් මොකටද අඬන්නේ? මං අඬන්නේ මං ආදරය කරන්නේ වෙන කෙනෙක්ට නිසා. වෙන කෙනෙක්? ඔව් අයියේ. මාලා. එතකොට නිමේෂ ලව් කරන්නේ වෙන කෙනෙක්ට දරුණා? මාත් හිතුවේ විදියටම තමයි. හරි නිමා. දැන් අඬන්න එපා. මං කියන්නම් ඌට වෙනවටත් බලා ගන්න කියලා. ඔව් අයියේ. ඔයා එහෙම කියන්න. මොකද මට එහෙම කාටවත් ආදරය කරන්න බෑ. මං ආදරය කරන කෙනෙක් ඉන්නවා. මං ආදරය කරන්නේ ඔයාට. ඉක්මනින්ම ඉතුරු කොටසින් හම්බෙමු. අපි බලමු නිමේෂගේ අරුණගේ ආදරණීය කතාව කොහොමද ගලාගෙන යන්නේ කියලා. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා මාව. ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දීලම යන්න.